දූෂිත හෙජින් ගනුදෙනුවේ ඒ දූෂිත ගෙවීම් නතර කරන්නයි කිව්වා. ඒ දූෂිත ක්‍රියාව ක්‍රියාත්මක කරපු නිලධාරීන් ඉවත් කරන්නයි කිව්වා. පෙට්‍රල් ලීටරේ රුපියල් 100ට දෙන්නයි කිව්වා. ඔක්කොම කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පයින් ගහලා ආණ්ඩුව කටයුතු කිරීම නිසා මොකද්ද අද සිද්ධ වෙලා තිබෙන්නේ? රටේ ජනතාවගේ සල්ලි වලින් අන්න බහුජාතික ඩොයිෂ බැංකුවට ඩොලර් මිලියන 60ක් රුපියල් මිලියන 7800ක් වන්දි කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ මේ හොරකම දූෂණය නිසා. ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන ශ්‍රේෂ්ඨාධිකරණයට අද දෝෂාභියෝග එනවා. නමුත් රටේ ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය පයින් ගහලා වීසි කරන ආණ්ඩුවට ඇමති මණ්ඩලයට කිසිම දෝෂාභියෝගයක් නැහැ.